100ක් කන්සිට මට දැන් ලියන්න විතරයි ඇත්තට වහන්න ලියන්න කිව්වා. විභාගෙ ලෑස්තිද? කොච්චර ලෑස්තිද? මෙඩිකල් 3ක් දාන්න. 3? තව දවස් දෙකක්ම තියෙනවා. වැඩිත් එක්කනේ. A+? ඔව්. ලෑස්ති A+ තමයි හැම එකටම වෙන්නේ. හලෝ යාළුවනේ. ඉතින් කොහොමද? මම ඉතින් ඔබ දවසකින් මට vlog එකක් ගන්න බැරුණා මේ දවස්වල අපේ විභාග එකයි. විභාගයට කලින් ගත්ත පොඩි වීඩියෝ කෑලි ටික එකතු කරලා මම ඉතින් ගහන්න යන්නේ අද වීඩියෝ එක. මේ මම ඉතින් යනවා සින්දුවක් ආගෙන එහෙම බෙරගල පාර දිගේ කැම්පස් එකට. අද ඉතින් අපි ඇඩ්මිෂන් ගන්න ඕනේ දවස. මේ කොහෙද මම මේ ඉන්නේ? බස් එක තේ බොන්න නවත්තනවා බෙරගල. ඔය තියෙන්නේ බෙරගල view point එකක් වගේ නිකන් එතන පොඩි ලස්සන ගතියක් තියෙනවා. බෙරගල බෝධිය එහෙම තියෙන එතන මේ ඉතින් එතන එන ලස්සනයි. මම ඉතින් එතනට ගියොත් නැත්තම් වීඩියෝ පාරක් දාගන්නවා. ඔය ඉතින් එනගම මානංගසුයි කැලෑයි වල් සූරියන් ගතගසුයි ඔක්කොම ටික වීඩියෝ කර එනවා. මේ මම හිතන් ඉන්නේ හරිය එන ලස්සනයි කියලා. ඔයාලටත් එහෙම ලස්සන පේනවද මන්දා? මේ අර පේන කඳු ටික එහෙම ඉතින් ඔය වීඩියෝ එකෙන් පේන රෙඩි ඇත්තට මෙතෙන් යද්දී එන ගතියක් තියෙනවා ලස්සනයි. ඉතින් මේ දැන් ගිහිල්ලා කරන්න තියෙන වැඩ ටික ඉතින් මම මේ දැන් මේ යන ගමන් අද ගිහිල්ලා ඇඩ්මිෂන් එක අරගන්න ඕනේ. ඇඩ්මිෂන් එක අරගෙන ඊට පස්සේ ඉතින් අත්සන් කරගෙන එහෙම ඒ වැඩ ටික කරගෙන සඳහා ඉඳන් අපිට එක්සෑම් ලියන්න තමයි තියෙන්නේ. මේ පාර එක්සෑම් එක ටික බරපතලයි 2-1 එක්සෑම් එක කියන්නේ දෙවෙනි ඉයර් එකේ පළවෙනි මේ සෙම් එකේ එක්සෑම් එක තමයි මේ පාර ඉතින් අපිට ලියන්න තියෙන්නේ. ඉතින් කඳු නැගගෙන කඳු බල ඉතින් මේ අපේ කොහෙද අපේ ගම්පේ දෙස පසු කරගෙන යන ගමන් මේ කැම්පස් එකට ආවා. මේ මං එනකොට එදා හෙන පට්ට හුලඟ මන් දන්නේ ඒක නම් අමුතුම හුලඟ. ඕම හුලඟ අපේ ගෙවල් පැත්තට නම් මම දැකලා තිබෙන්නේ නෑ. දා එන බය ආවේ ගහ කොළු පට බැවිද නැහැ කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉතින් හිටියා රෙදි තුන ගන්න හදනවා ඔක්කොම හුලඟේ ගිහිල්ලා ගස් කඩන් වැටිලා ඉතින් කම්පියුස් පුංගා වෙලා ආවා ඉතින් හොස්ටල් එකට. ඉතින් අන්න පේන්නේ මාර්ගස්සේ මේ වෙන හැටි. ඔන්න ඉතින් ඔහම ඉන්නකොට මට දිවිය හම්බුණා. දිවියගෙන් ඒකට පස්සේ විභාගයට කොහමද ලෑස්ති කියලා ඔන්න කේන් ටික බලන්න කොහොමද? කොච්චර ලෑස්තිද? 100ක් කන්සිට මට සිරි. දැන් ලියන්න විතරද දෙන්නේ? දැන් ලියන්න විතරයි කියලා රිසල්ට් ආවට පස්සේ අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මේ ඉන්නේ අපේ බිස්මා. එයාගෙනුත් මම ඇහුවා ඉතින් මේ කොහමද ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක එක්සෑම් එකට දැන් ඔක්කොම හරිද කියලා. එයා ඉතින් මට කිසියම් විස්තරයක් දීපත් කළා. බලන්නකෝ මේ විස්තරේ. කොන්ෆිඩන්ස් ලෙවල් එක තියෙන්නේ මට ඕන. කොන්ෆිඩන්ස් ලෙවල් එක සබ්ජෙක්ට් එක පොඩ්ඩක් ඉංග්‍රීසි වලට අනිත් ඒවා තමයි ඇත්තට වහන්න ලියන්න කිව්වා. ඔන්න ඉතින් කඳු පල්ලම් පව කරගෙන ෂෝට් කට් එකෙන් අපි යනවා මේ වලමැද පාරෙන් මේ වලමැද පාර නෙවෙයි උකට කියන වෙන නමක් තියෙනවා මම දන්නේ නැහැ මට මතක නැහැ. මේ වල ඇතුලේ පාරෙන් අපි යනවා මේ ෆැකල්ටි පැත්තට ඇඩ්මිෂන් ගන්න. මම නිකන් ට්‍රෙඩ්මිල් එකේ ඇවිදිනවා කියන්නේ ට්‍රෙඩ්මිල් දෙයකට කියන්නේ නේ මන්ද. අර ඇවිදින්නේ මේ ගෙවල් ඇතුලේ තියාගෙන මේක ඇවිදිනවා වගේ මම යනවා. ඉතින් මේ ෆැකල්ටි එකට ගියට පස්සේ මට අපේ ජය හම්බුණා. මම හැදෙන්නේ නැතුව විභාගෙ ලෑස්තිද? ලෑස්ති. කොච්චර ලෑස්තිද? එකක් දානවා මම. මෙඩිකල් 3ක් දාන්න. 3? එච්චර වැඩි නැද්ද? වැඩි නේ. තව පුළුවන් නම් තවත් දාන්න. තව දවස් දෙකක්ම තියෙනවා. වැඩිත් එක්කනේ. A+? ඔව්. ලෑස්ති A+ තමයි හැම එකටම වෙන්නේ. කට්ටිය ඉතින් එච්චර ආසන්නේ සුපිරියට මේ විභාගෙට ලෑස්තිනවා. සෝ මේ ඊට පස්සේ ඉතින් අපි මේ එනවා ආපු පාර දිගේම ආයි හොස්ටල් එකට. දැන් ඉතින් හොස්ටල් එකෙන් මේ ෆැකල්ටි හොස්ටල් එකට තමයි ඉතින් ඉස්සරහට දිගටම ඔය මහා සුළු කුණාටු දරාගෙන ඉතින් අපි ආයිත් ආව හොස්ටල් එකට. දැන් ඉතින් ඇවිල්ලා මම මේ කල්පනා කරනවා කොහෙන්ද පටන් ගන්න කියලා. දැන් ඉතින් දිගටම ජීවිතේ මේ ගත කරන්න වෙන්නේ මේ ස්ටඩිය තමයි. ස්ටඩිය ඉඳගෙන කනවා බොනවා ආවා ඉඳගත්තා වැඩ කරා නෑවා කෑවා ආයෙ ඉඳගත්තා වැඩ කරා ඔය චක්‍රය තමයි දැන් ඉතින් දිගටම තියෙන්නේ. මේ
මං ඉතින් ඔය ස්ටඩි ඉන්නේ රෑ මේ රෑ ඉතින් වැඩ කරනවා ලියනවා තියාගෙන ඉතින් මොනවා ලියනවද මන්ද ඊළඟ දවසේ තිබ්බේ කොහමයි බයෝ කෙමිස්ට්‍රි ටිකක් මේ ඒ විෂයට මේ ඔය පාඩම් කරන්නේ මේ ඉතින් ඔය පිටිපස්සේ එල්ලිලා තියෙන ටීවී එකක් හැබැයි ඕක වැඩ නැහැ ස්ටඩි ඉදි ටීවී දැම්මොත් ආයි බඩු හරිනේ මේ ඕක වැඩ නැහැ කොහොම හරි මේ ලැප් එක දිහා බලාගෙන ලැප් එකේ තියෙන නෝට් ෆොටෝකෝපි ගහුවා වගේ ලිලියා ඉන්න එක තමයි මම පළවෙනි දවස් ටික කරේ එහෙම කරලා අනේ මන්ද ඒ වුණාට මේ අන්තිම දවසේ වෙදි කොහොම හරි හෙට බයෝ හෙට ලියන්න කියලා තියෙද්දි කොහොම හරි ඒ මුල් දවසේ කරපුවා මතක නැහැ ලියනවා පාඩම් කරනවා මං හිතන්නේ ඉන්නේ මගේ ඔළුවට එන්නේ පාඩම් කරද්දි ලියන එක කියලා ඉතින් මේ ලිව්වා තියාගෙන ලිව්වා ඉතින් අනේ මන්ද කොහොම හරි මේ හිත හදාගන්න මොකක් කරන්න තෙපයි කියලා මං ඉතින් ලිලියා පාඩම් කරන්න පටන් ගත්තා මේ විභාගයට කලින් දවස් තියෙනව නේද ඒ දවස නම් විභාගයට කලින් දවස කියන්නේ හතුරෙක්ටවත් උදා වෙන්න හොඳ නැති අම්මා මාරු දවසක් මේ එදාට දැනෙන ප්‍රෙෂර් එක බුදු අම්මා ඒ ලෙවල් රිසල්ට් එන දවසවත් දැනුන්නේ මේ හෙට මොනවා ලියන්නද මුනි පාඩම් කරපුවා මතකද දැන් මොනවද ඊළඟට පාඩම් කරන්න ඕනේ ඔළුවේ තියෙන්නේ මොනවද ඔළුවේ නැත්තේ මොනවද ඔය ඔක්කොම හිතා නිකන් මේ පිස්සු වෙනවා වගේ දවසක් තමයි මේ විභාගෙ හෙට කියලා තියෙන දවස. ඉතින් අපිට දැන් ඉස්සරහට ඒ වගේ දවස් 9ක් ගෙවන්න ඕන කියලා හිතා මොන සංසාරයක්ද මේ කියලා හිතා මම ඉතින් ඔය පාඩම් කරනවා කාලා බීලා එහෙම. මේ කැන්ටිමට ගිහිල්ලා පොඩ්ඩක් මොනවා හරි කාලා එහෙම ආවට පස්සේ මේ ආතලගේ පාඩම් කරන්න බෑ. ඉතින් ඒ දවස්වල දුකෙන් ඉතින් වෙන කරන්න දැන දේ පාඩම් කරනවා. හරිද? මම පාඩම් කර හිටියා ඉතින්. හෙට විභාග කියලා නෙමෙයි කොහොම හරි අනිද්දා විභාග කියලා තියෙද්දි එදා අර රෑත් කොහොම හරි උලඟ ගහක් මොකක් කරේ කඩන් වැටෙද කියලා හිතා දැන් එදා පාඩම් කර හිටියේ අර එයා පැත්තේ තියෙන ලයිට් එක ඔය වෙන්නේ ඒක කවදාත් හෙල්ලෙන්නේ නැහැ. ඒ ලයිට් එක හෙල්ලෙන්නේ නැහැ මේ උලඟකට. ඔය ඒක එදා තිබ්බ සැර උලඟට ඒ ලයිට් එකත් හෙල්ලෙනවා. ඉතින් එළිය තමයි අර නිවිලිපත් වෙන වගේ තියෙන්නේ මේ. ඔය දෙන්නේ ඉතින් මං ලිලියා ඉන්නකොල මන්ද ලියන එකෙන් ඔයාලා හිතන්නේ ඔළුවට යනවද? මන්ද නැහැ මේ කුමාරි බැටරිය එදා ඊට පස්සේ ලයිට් ගියානේ. ලයිට් ගියා බැටරි ෆෝන් එකේ බැටරියත් ඉවරයි. එදා රෑ උලඟ ඇවිල්ලා කොහොම හරි ලයිට් ගියා යන්න. ඊට පස්සේ මේ ෆෝන් වලත් බැටරි ඉවරයි මේ ලැප් වලත් බැටරි ඉවරයි. ඉතින් කාර්වලේ වැඩ කරන්න සමහරලාට තමතන් අර එළිය නැහැ. ඉතින් මේ ලයිට් නැහැ ඉතින් එදා. මොකද කරන්න මේ බැටරි තව ටිකකින් මේ බින්දු වුණාට පස්සේ ආයි ගිහලා නිදාන්න තමයි තියෙන්නේ හෙට විභාගය තියාගෙන කියලා කල්පනා කර හිටියා ඉතින් විභාගය ලිව්වා අම්මා එනම අම්මාවි මේ කමන්න නැහැ උනට කොහමද ලිව්ව පුළුවන් තරම් ලියන්නේ ගියා ලකුණ නේදටයි බලමු එදා වෙනාලා හිටියන මං හෙනම දුකෙන් හිටියේ මේ ලිව්වා මේ පාඩම් කළා එනම එඩට මම මහන්සිලා පාඩම් කළා ගියා අමාරු වුණා පේපරේ එනම අමාරු වුණා ඉතින් ඒක අමතක කරලා දාලා ඊළඟ දවසේ තිබ්බේ බුක් කෙමිස්ට්‍රි විෂය ඒකට මේ රැත් වෙන ගමන් දැන් මේ රෑ ඊට පස්සේ නම් කොහමද ලයිට් ගියේ නෑ ඉතින් වෙටික් කරගෙන ගියා ගන්නට මේ ඔය ඉතින් ස්ටඩි තමයි ඉතින් ඊට පස්සේ ජීවිතේ මේක මම අඳක් දාගත්තා නම් ඒකම නිදා ගන්න තිබ්බා මේ කුමාරය එතන ඉතින් අඳක් දාගන්න බෑ ඊළාට මේක අඳක් දාගන්න තා හොඳ නිදා ගන්න තිබ්බා ඉතින් පෙනේද මිතුරනි රෑ 12ට පමණ මාර නිදි කරන ආකාරය හොඳටම නිදි කරනවා නොමින්නවා එමම නිින්දනවා ආයි හැරෙනවා එමම නිින්දනවා අයියෝ මන් දන්නේ විභාග දවස් වලට විතරක් මොලේත් විශ්‍රාම යනවා වගේ වෙනවා ඊට පස්සේ ඇස් දෙක නැත් මහා ජීවිතේට නිදාගත්තේ නැති මිනිස්සුන්ට වගේ නිින්දි මතක් වෙනවා ඒක මන් දන්නේ එහෙම වෙන්නේ ඒක හිතේ ඉතින් මම උතන සමහරවිට නිින්ද ගියා හැබැයි මට වැඩිපුර නිින්ද නැහැ මේකේ බඩලා ඉන්නකොට මේ අර කාමරේ ඇඳ තියන්නේ ඒ උගුරට අහු වෙනද ඉන්න ඕනි කියලා කොහොම හරි මේ මෙතෙන්ට වෙලාම හිටියා මේ එන අමාරුයි ඉතින් ජීවිතේ කලකිරනවා බ්‍රෝ ජීවිතේ කලකිරනවා කම්මැලි හිතෙනකොට Facebook යනවා Facebook ඊට පස්සේ Facebook ගිහලා පැයක් විතර ඉඳලා ඉවරලා අයියෝ අපරාධනේ Facebook ගියේ මොකටද කියලා ඉඳලා ආයි කලකිරලා ආයි පාඩම් කරන්න ගිහලා
හිත හදාගන්න බැරිලා ආයි Facebook ගිහලා ඔහොම ඉතින් ඉඳලා කොහොම හරි රෑ 12 1 2 ඔහොමම වෙනවා. ඔන්න දැන් ටික ටික රෑ වීගෙනත් එනවා. ඔහොම ඉන්නකොට තේරෙනවා හෙට උදේට ලියන්න එපා විභාගෙ කියලා. ඊට පස්සේ ආයි පටන් ගන්නවා. ඔන්න ඕක තමයි ජීවන චක්‍රය. අර ඉන්නේ සමාධිය. ඒ පේන සමාධිය යනවා Facebook සුටු ගාලා. එක දිගට Facebook යනවා. එහෙම තමයි ජීවිතේ. Facebook එකට ගිහලා මීම් එකක් දැම්ම නැත්නම් සමාධිය නිින්ද යන්නේ නැහැ. විභාග දවසට අනිවාර්යෙන් මීම් එක දාන්න ඕනේ. එහෙම කියන තමයි සමාධිය කියන්නේ. ස්ටඩි ඉන්නේ යාළුවෝ ඉතින් බයිට් එහෙම ගෙනත් දෙනවා බිස්කට් එකෙන් ඉතින් මාත් ඉතින් ඊට ගමන් ගන්ඩි වල ගිහිල්ලා මේ බිස්කට් එකක් අරන් එනවා. ඔය වගේ ඉතින් රය පාන් කරමින් හිටියා ඉතින් ඊට බුකින් සිටියන්න ඕන හින්දා. මරන් ටිකට විඳින දුකක් ඉතින් කියලා හිතුවා ඉතින් කොහොම හරි වැඩ පාඩම් කළා ඊළඟ විභාගෙ ලිව්වා ඉතින්. අද නම් ලිව්වා. එදා තරම් අමාරු නෑ. ඒ අමාරු නෑ කියන්න බෑ. හැමදාම ඉතින් විභාගෙ ඉවරනාම මම යනවා මේ ඔය එළියේ පොඩ්ඩක් ඇවිදින්න කැලෑ හරියක් තියෙනවනේ මේ වලව පිටිපස්සට වගේ වෙන්න ඒකට මං එන ආසයි. අනේ මන් දෙවි කියලා මේ එතන ගියාම එහෙනම් හිතට මේකක් එනවා. ඉතින් මං කැලෑවල් අස්සේ රිංග ඉන්නවා. ඉතින් අපේ අනිත් මේ කාමරේ අපේ අනිත් මිත්‍රයෝ හොඳට නිදා ගන්නකොට මම ඉතින් ඔය කැලෑ අස්සේ ඇවිදලා ඉන්නවා. ඉඳලා දැන් හෙට කරන්න ඕන වැඩ ටික පොඩ්ඩක් පිළිවෙලට හදාගෙන සින්දුවක් එහෙම අහලා පොඩ්ඩක් ගෙදර මේ අයිට කෝල් එකක් දීලා පොඩ්ඩක් මේ හිත මේවා කරගෙන ඉතින් එනවා. ඊළඟ දවස් විභාගෙට ලෑස්ති වෙන්න. ආයි තියෙන දවස් දෙකකින් විභාගය. බයෝකෙමිස්ට්‍රි, ෆුඩ් කෙමිස්ට්‍රි දැන් ඉවරයි. දවස් දෙකකින් නෙවෙයි දවසකින් තියෙන්නේ ඒ දින ප්‍රැක්ටිකල් එකට මොකද කරන්න කියලා හිතේ තමයි ඉතින් ඔය කැලේ පොඩ්ඩක් ඇවිදලා හිටියා. කොහොම තමයි මේ දවස් ටික ගෙවුනේ. ඉතින් මම මේ දවස්වල වොක්කට දාන්න බෑ මේ විභාගෙ හින්දා. කොහොම තමයි ඉතින් ජීවිතේ මම ඊළඟ එක දානවා ඊළඟ සතිය වගේ. හරි එහෙනම් මම පරිස්සමෙන් ඉන්න. මම විභාගෙ පස්සේ ආයෙත් දාන්න. පරිස්සමෙන් ඉන්න.